කොහොමද මගේ දුවල පුතාලා හැමෝටම ඉතින් මේ තියෙන්නේ grade 7 වල first lesson එකේ part 1 එක. ඉතින් මගේ පුතාලට පුළුවන් මෙතනින් එහාට IT වල first lesson එක වගේම ඉතිරි lessons ටිකත් මම ඔයාලට ඉස්සරහට අරන් ඉන්න පොරොන්දු වෙනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේ හැම දෙයක් ගැනම නිවැරදිව පැහැදිලිව කියලා දෙනවා. ඉතින් රැඳිලා ඉන්න පුතේ මගේ මේ channel එකත් එක්ක මම subscribe කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන share කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ කියලා අපි එහෙනම් බලමු. මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයක්. ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයක් පුතේ. එතකොට මේ අංකිත පරිපතයක් කියන එක අනිවාර්යෙන් මගේ පුතාලා මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පරිගණකයේ විසින් සිදු කරන සෑම කාර්යකදීම මේ මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක වෙනවා. අපි පරිගණකයේදී එක එක වැඩ කරනවා නේද? එකම චිත්‍රයක් අඳිනවා, සින්දු අහනවා, මේ හැම දෙයකදීම මේ මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඔන්න ඊළඟ කාරණේ තමයි මේ මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන ප්‍රධාන කාර්යය. මොකක්ද ප්‍රධාන කාර්යය? පරිගණක වැඩසටහනක ගබඩා කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම. මේ මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් තමයි පරිගණක වැඩසටහනක ගබඩා කර ඇති උපදෙස් ක්‍රියාත්මක කරන්නේ. ඔන්න මං හිතනවා පුතලට මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකක්ද කියලා සරල අදහසක් ඉන්නේ නැති කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු මොනවාද මේ මධ්‍ය සැකසුම් ඒකකය ගැන අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට තියෙනවා මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ පද්ධති ඒකකේ නැත්නම් සිස්ටම් යුනිට් එක මත පවතින මධ්‍ය පුවරුව තුල පවතී. මව් පුවරුව නැත්නම් අපි ඒකට කියනවා මදර් බෝඩ් එක කියලා. ඉතින් මේ මධ්‍ය සැකසුම් ඒකකයේ මව් පුවරුව තුල තමයි පුතේ තියෙන්නේ. ඉතින් අපිට මේ මධ්‍ය සැකසුම් ඒකකයේ පිටතට නැත්නම් බාහිරයට දැක ගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ සිස්ටම් යුනිට් එක කියන්නේ උඩ තියෙන ආවරණය ගලවා ඉවත් කරොත් අපිට පුළුවන් මේ මධ්‍ය මව් පුවරුව ඇතුලේ තියෙන මධ්‍ය සැකසුම් ඒකකය දැක ගන්න. ඉතින් මේ සිස්ටම් යුනිට් කියන්නේ මදර් බෝඩ් එක ගැන අපි grade 6 වල කතා කරන්නේ. ඉතින් මගේ පුතාලට සරල අදහසක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් grade 6 වල first lesson එකේ part 2 part 3 මෙන්න මේ videos බලන්න. ඉතින් ඔන්න අපි ඊළඟට බලමු මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස්. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස්. අපි මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් කීයකටද? 5කට වෙන් කරනවා. ඉතින් ඔන්න පළවෙනි එක තමයි ගණිතමය හා තාර්කික ඒකකය. ඊළඟ එක කන්ට්‍රෝල් යුනිට් නැත්නම් පාලන ඒකකය කියලා අපි කියනවා. ඊළඟ එක මතක රෙජිස්ටරේ අපි ඉංග්‍රීසි වලින් කියනවා මේන් මෙමරි කියලා. ඔන්න ඊළඟ එක ආදාන ඒකකය, ඊළඟ එක ප්‍රතිදාන ඒකකය. ඉතින් මේ ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, ප්‍රතිදාන ඒකකය, මතක රෙජිස්ටරේ, ආදාන ඒකකය, මේ සෑම එකකම එකතුවෙන් තමයි මේ මධ්‍ය සැකසුම් ඒකකය හැදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවාද මේ එක එක කොටස ගැන අපි වෙන වෙනම කතා කරමු. මේ වගේ මොනවාද වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. ඔන්න පළවෙනි එක තමයි පුතේ ගණිතමය හා තාර්කික ඒකකය. අපි ඉංග්‍රීසි වලින් කියනවා arithmetic and logical unit නැත්නම් logic unit කියලා. මේ ගණිතමය හා තාර්කික ඒකකයට අපි ඉංග්‍රීසි වලින් කියනවා. බලමු මොනවාද මේ ගණිතමය හා තාර්කික ඒකකයෙන් අපිට සිදුවන කාර්ය කියලා. ඔන්න ගණිතමය හා තාර්කික ඒකකය මගින් අපිට
ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබනවා. අපිට ගණන් එකතු කරන්න, සංසන්දනය කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න මේ සෑම ක්‍රියාවක්ම අපිට සිදු කරන්න පුළුවන් මේ ගණිතමය හා තාර්කික ඒකකය මගින්. ඉතින් මේ ගණිතමය හා තාර්කික ඒකකය කොටස් දෙකකට අපි බෙදනවා. ගණිතමය කාර්ය සහ තාර්කිකම කාර්ය කියලා. ඉතින් මේ ගණිතමය කාර්ය මගින් අපිට එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම වැනි ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. අපිට උදාහරණයක් විදිහට 2 ධන 2 4යි කියලා ගෙනත් තියෙනවා. ඉතින් මේ වගේ ගණිතමය ක්‍රියාවක් නැත්නම් අපිට අඩු කිරීම, ගුණ කිරීම වැනි ඕනම ක්‍රියාවක් සිදු කරන්න උපකාරී වෙන්නේ මෙන්න මේ ගණිතමය කාර්ය කියන මෙන්න මේ ගණිතමය හා තාර්කික ඒකක ඇතුළේ තියෙන මේ කොටස මගින්. ඔන්න ඊළඟ එක තාර්කික කාර්ය. මේකෙදී අපිට සංඛ්‍යා දෙකක සංසන්දනය වැනි ක්‍රියාවන් දැන් අපිට ඕනි කියමුකෝ 8 විශාලයිද 5ට වැඩි කියලා බලාගන්න නේද? අන්න එතකොට මෙන්න මේ කොටස මගින් අපිට උපකාරී වෙනවා. ඒ සඳහා පිළිතුර ලබා ගන්න. ඉතින් අපිට මේ 8 විශාලද 5ට නැත්නම් කුඩා හෝ සමානයිද 5 කුඩායිද 8ට වඩා මේ ඕන දෙයක් දැනගන්න මෙන්න මේ ක්‍රමය මගින් උපකාරී වෙනවා. ඉතින් පුතේ අපි ඊළඟට බලමු මොකද්ද මේ පාලන ඒකකය කියන්නේ කියලා. අපි ඉංග්‍රීසි වලින් කියනවා control unit කියලා. මේකට අපි බලමු මේ කොටසෙන් මොනවාද වෙන්නේ කියලා. පාලන ඒකකය මගින් පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර සංනිවේදනය, මෙහෙයවීම, පාලනය යන ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා. ඉතින් මේ පාලන ඒකකය මගින් තමයි සංනිවේදනය, මෙහෙයවීම වගේ ක්‍රියාවන් සිදු වෙන්නේ. ඉතින් මේකේ කාර්යය මොකක්ද කියලා අපි ඊළඟට බලමු. අන කාර්යය තමයි ආදානයන් හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය. පළවෙනි කාර්යය තමයි ආදානයන් හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය. ඊළඟ කාර්යය තමයි දත්ත සුදුසු ස්ථානයට නිවැරදි වේලාවට යැවීමට උපකාරී වෙනවා මේ පාලන ඒකකය මගින්. අපිට දත්ත හුවමාරු කරන්න ඕන නම් ඒවා අපිට අවශ්‍ය වෙලාවට නිවැරදි තැනට යවන්න ඕනේ නේද? අන්න ඒ වෙලාවට උදව් වෙන්නේ මෙන්න මේ පාලන ඒකකය. ඔන්න අවසාන කාර්යය තමයි අදාළ සංඥා සාර්ථකව ලැබෙන්නේදයි දැනගන්න මෙන්න මේ පාලන ඒකකය අපිට උපකාරී වෙනවා. ඉතින් ඔන්න පාලන ඒකකය ගැන අපි කතා කරලා ඉවරයි පුතේ. මං හිතනවා ඔයාලට පාලන ඒකකය කියන්නේ මොකක්ද කියලා දැන් තේරුමක් ඇති කියලා. අපි බලමු ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න පුතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මතක රෙජිස්ටර් නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා මේන් මෙමරි කියලා. අපි බලමු මොකද්ද මේ මතක රෙජිස්ටර් නැත්නම් මේන් මෙමරි එක මගින් අපිට කෙරෙන කාර්ය කියලා මේ. ඔන්න මතක රෙජිස්ටරේ මගින් මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත හා උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නවා. දැන් මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් CPU එක භාවිතා කරමින් සිටින දත්ත తాවකාලිකව රඳවා ගන්නවා මේ මධ්‍ය සැකසුම් ඒකකය මගින්. ඊළඟට ගබඩා කර ගැනීමේ ධාරිතාව මේ මධ්‍ය සැකසුම් ඒකකයේ දෘඩ තැටි නැත්නම් අපි CDD DVD නේද? අපි grade 6 වල මේ ගැන කතා කරනවා මොනවාද මේ දෘඩ තැටි කියන්නේ කියලා. ඉතින් පුතාලට ඒ ගැන අවබෝධයක් නැත්නම් ඒ වීඩියෝස් බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් මොනවාද මේ දෘඩ තැටි නැත්නම් CDD DVD කියන්නේ කියලා. ඉතින් මේ CD තැටි වැනි පරිගණක මතක ගබඩා කරන උපාංග වලට වඩා කුඩා අගයක් ගන්නවා මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ගබඩා කිරීමේ ධාරිතාව. ඔන්න ඊළඟට මේ මතක රෙජිස්ටරය තාමත් වේගවත් නේද? ඒ වුණාට මේ අනිකුත් උපකරණ වලට වඩා
මේ මධ්‍ය සැකසුම්ෙන් එත මතක රෙජිස්ටරය වේගවත් වෙනවා. දැන් අපි 3D ඉදිරියට ඇති මේ හැමදේකම ගබඩා කරගන්න පුළුවන් කිව්ව ඒවට වඩා කුඩා අගයක් ගත්තත් මේකේ වේගය ඊට වැඩිය වැඩි පුතේ. මොන අපි ඊළඟට කතා කරමු මොනවාද මේ CPU එක නැත්තම් කොහොමද මේ CPU එක හැදුනේ නේද? දැන් හැම දෙයකම පරිණාමයක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. ඉතින් මම හිතනවා පුතාලට අද මධ්‍ය සැකසුම් මේකකේ ගැන අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔයාලට grade 6 වල දේවල් ගැන ලොකු අයිඩියා එකක් අදහසක් නැත්නම් පුතාලට පුළුවන් මගේ grade 6 වල වීඩියෝස් බලලා අදහසක් ගන්න මේ කම්පියුටර් එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු පුතේ. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.